ඉතින් අදත් ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා අපේ වීඩියෝ එකට. ඉතින් අද කරන්න යන්නේ අපි ඔයගොල්ලන්ට දැන් මාස ගාණක් තිස්සේ පොරොන්දු කරනවා කියලා පොරොන්දු වෙවි හිටපු වීඩියෝ එකක්. ඉතින් ගොඩක් අය අහනවානේ මෙහි ඇවිල්ලා අප්පාර්ට්මන්ට්ස් හොයාගන්නේ කොහොමද? අප්පාර්ට්මන්ට්ස් වල මිල ගණන් කොහොමද කියලා. ඉතින් ඒකට වීඩියෝ එකක් තමයි අපි අද කරන්න යන්නේ. අපි ඔයගොල්ලෝ දන්නවනේ අපි අලුතෙන් අප්පාර්ට්මන්ට් එකකට ඇවිල්ලා ටික අවුරුද්දකින් වගේ මූව් වුණා කියලා. ඒ අප්පාර්ට්මන්ට් එක හොයනකොට අපි ගොඩාක් අප්පාර්ට්මන්ට්ස් බලන්න ගියා මෙහි. එක එක තැන්වල එක එක ප්‍රයිසස් වලට අප්පාර්ට්මන්ට්ස් බලන්න ගියා. ඒ බලන්න යනකොට අපි හැම අප්පාර්ට්මන්ට් එකේම වීඩියෝස් ගත්තා. ඉතින් ඒ වීඩියෝ ක්ලිප්ස් ටික දාලා මම වීඩියෝ එකක් හැදුවා. ඒ වීඩියෝ එකේ ඔයගොල්ලෝ ආස ඇතිනේ මෙහි අප්පාර්ට්මන්ට්ස් මොන වගේද ඒ වගේ දේවලුත් බලන්න. ඉතින් ඒක නිසා මේ ඒ ටික මම මේකට දාලා ඒ වීඩියෝස් ටික පෙන්නන අතරතුර අපි ඔයගොල්ලන්ට කියන්නම් මෙහි අප්පාර්ට්මන්ට්ස් හොයද්දි මොනවද ඒගොල්ලෝ බලන දේවල් සහ ඒ වගේ විස්තර මොනවද කියන එක. එහෙනම් ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. එතකොට අපි මුලින්ම අප්පාර්ට්මන්ට්ස් හොයනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් සයිට්ස් කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔයගලන්ට අප්පාර්ට්මන්ට්ස් හොයාගන්න පුළුවන් සිලෝ කියන වෙබ්සයිට් එකෙන්. ඒ වගේම apartment.com, Craigslist ඕව තමයි මෙහි වැඩිපුරම පාවිච්චි වෙන සයිට්ස් අප්පාර්ට්මන්ට්ස් හොයන්න. ඒ වගේම ඔයගලන්ට Facebook මාකට්ප්ලේස් එකෙන් අප්පාර්ට්මන්ට්ස් බලන්නත් පුළුවන්. ඒවයි ඔයගලන්ට අප්පාර්ට්මන්ට් එකේ හරි ඔයාලා බලන ගෙදර හරි බෙඩ්රූම් කීයක් තියෙනවද බාත්රූම් කීයක් තියෙනවද ඒ වගේ ඔක්කොම විස්තර ඒවයි සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ප්‍රයිසස් ගැන කතා කරොත් ප්‍රයිසස් එක එක සිටි එක අනුව ප්‍රයිසස් වෙනස් වෙනවා. එක එක ඒරියා එක අනුව ප්‍රයිසස් වෙනස් වෙනවා. එතකොට ඉතින් ප්‍රයිසස් ගොඩාක් අඩුයි නම් පොඩ්ඩක් ඔයාලට ඒරියා එක ගැන හොයලා බලන්න සිද්ධ වෙනවා. මොකද මේ අපි දන්නේ නැහැ ඇයි එහෙම එච්චරටම අඩු වෙලා තියෙන්නේ කියලා. එතකොට සමහරට ඒ ඒරියා එක එච්චර හොඳ නැති ඒරියා එකක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලට පොඩ්ඩක් ඒරියා එකක් ගැන හොයලා ප්‍රයිසස් ගැනත් ඕගොල්ලන්ට affordable විදිහට අප්පාර්ට්මන්ට් එකක් හොයාගන්න පුළුවන්. ඒ වගේම අප්පාර්ට්මන්ට් එකක් ඔයාලා හොයනකොට ඔයාලා අප්පාර්ට්මන්ට් එකක් ගන්නකොට කියන්නේ රෙන්ට් කරනකොට ඒගොල්ලෝ ඔයාලගේ බලන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලෝගේ ක්‍රෙඩිට් හිස්ටරි එක. ක්‍රෙඩිට් හිස්ටරි එක සාමාන්‍යයෙන් 650ක් අවම 650ක් තියෙන 600ක් 650ක් වගේ තියෙන්න ඕන. ඒ හෝ ඊට වැඩි වෙන්න ඕන ඔයාලගේ ක්‍රෙඩිට් හිස්ටරි එක. ඉතින් දැන් ඔයාලා මුලින්ම මෙහෙට එන කෙනෙක් නම් ඔයාලට ක්‍රෙඩිට් හිස්ටරි එකක් නැහැනේ. එතකොට ඔයාලට එකපාරටම අප්පාර්ට්මන්ට් එකක් ගන්න එක ටිකක් අමාරු වැඩක්. එතකොට එයාලා ඉල්ලනවා ඔයාලට කෝසයින කෙනෙක්. ඒ කියන්නේ එහෙම නැත්නම් ගැරන්ටර් කෙනෙක්. එතකොට අර ස්පොන්සර් අර ඔයගොල්ලන්ට ග්‍රීන් කාඩ් එකට ස්පොන්සර් කරනවා වගේම ඒ ගැරන්ටර් තමයි ඔයගොල්ලෝ වෙනුවෙන් වග කියන්නේ. ඔයාලා රෙන්ට් එක ගෙව්වේ නැත්නම් ඔයාලා මොන හරි වැරද්දක් කරොත් ඒ ගැරන්ටර්ට තමයි ඒකට වග කියන්න සිද්ධ වෙන්නේ. හදිසියවත් ඔයාලා රෙන්ට් එක ගෙවන්න නැතුව හිටියොත් ගැරන්ටර්ට තමයි ඔයාලගේ රෙන්ට් එකත් ගෙවන්න වෙන්නේ. ඉතින් එහෙම දෙයක් තියෙනවා. එතකොට මුලින්ම ආපු ගමන් සමහරලාට එහෙම හොඳට අප්පාර්ට්මන්ට් එහෙම හොයාගන්න අමාරුයි. සාමාන්‍යයෙන් තියෙන විදිහට අප්පාර්ට්මන්ට් එකක් හොයාගෙන ඕගොල්ලන්ට ඒවට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට ලොකු ඩිපොසිට් එකක් ඒගොල්ලන්ට තියලා ඔයාලගේ ඉන්කම් තියෙනවා කියලා පෙන්නලා අප්පාර්ට්මන්ට් එකකට යන්නත් පුළුවන්. එතකොට තව දෙයක් තමයි අප්පාර්ට්මන්ට් එකක් ගනිද්දී ඔයාලා බලන්නේ ඔයාලගේ monthly income එක. ඒ කියන්නේ ඔයාලගේ අප්පාර්ට්මන්ට් එකේ රෙන්ට් එක මම මේ දල වශයෙන් කියන්නේ $1000යි නම් ඔයාලගේ monthly income එක $2000 $3000 අතර වගේ හෝ ඊට වැඩි වෙන්න ඕන. එතකොට අප්පාර්ට්මන්ට්ස් රෙන්ට් කරද්දී ඔයාලට පුළුවන් එක්කෝ ඩිරෙක්ට්ලි ඕනර්ගෙන් රෙන්ට් කරන්න. එහෙමත් නැත්නම් ප්‍රොපර්ටි මැනේජ්මන්ට් වගේ කම්පැනිස් වලින් රෙන්ට් කරගන්නත් පුළුවන්. එතකොට එයාලා රෙන්ට් කරනකොට මුලින්ම ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා. අවුරුද්දකට හෝ මාස 6කට හෝ ඒ වගේ ඇග්‍රීමන්ට් එකක් ඒගොල්ලෝ සයින් කරනවා. ඊට පස්සේ ඒ කාලය ඇතුළත අපි ඉන්න ඕනේ. ඊට කලින් අපි යනවා නම් අපිට ගෙවන්න වෙනවා. ඊට කලින් අපි ගෙදරින් අයින් වෙනවා නම් අපිට ලොකු ගාණක්
ලොකු ගාණක් හෝ ඒ රෙන්ට් එක හෝ ඒ වගේ ගෙවන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ ඇග්‍රීමන්ට් එකේ පීරියඩ් එකට පස්සේ අවුරුද්දක් නම් අවුරුද්දට පස්සේ අපිට ඉන්න පුළුවන් ගෙදර ඇග්‍රීමන්ට් එක රිනිව් කරලා. ඒත් අපි යනවා නම් එතකොට අර ප්‍රශ්නේ නැහැ. එතකොට අපිට අවශ්‍ය වෙලාවක වෙන තැනකටම අපි මූව් වෙනවා නම් එහෙම යන්න පුළුවන්. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් අපි මෙහි ඇපාර්ට්මන්ට් එකක් හරි ගෙදරක් හරි රෙන්ට් කරනකොට ගොඩක් ඇපාර්ට්මන්ට්ස් වල අපිට ගාබේජ් සහ වතුර ඉන්ක්ලූඩ් රෙන්ට් එකට ඉන්ක්ලූඩ් වෙලා තමයි එන්නේ. එතකොට අපිට ගෙවන්න තියෙන්නේ Wi-Fi, ඉලෙක්ට්‍රිසිටි බිල් වගේ දේවල් තමයි අපිට ගෙවන්න තියෙන්නේ. අර දෙක ඒගොල්ලෝ ගෙවනවා. ඉතින් ඔයගොල්ලෝ ඇපාර්ට්මන්ට් එකක් රෙන්ට් කරනකොට බලන්න ඔයාලට ගාබේජ් සහ මෙහි ගාබේජ් වලටත් ගෙවන්න ඕනේ. සල්ලි ගාබේජ් සහ වතුර ඉන්ක්ලූඩ්ද කියලා. මොකද නැත්නම් ඒවත් ගෙවන්න ගියොත් ඇපාර්ට්මන්ට් එකේ ගාණයි තව ඒවයි බිල්ස් 3-4ක් වෙනවනේ. ඒක නිසා ඒවත් බලන්න. ඒ වගේම මුලින්ම අපි දැන් මෙහෙට ඇවිල්ලා අපාර්ට්මන්ට් එකක් ගන්නකොට අපිට ඩිපොසිට් එකක් තියන්න වෙනවා. අපාර්ට්මන්ට් එක රෙන්ට් කරන්න කලින් අපාර්ට්මන්ට් එකේ ගාණ ඩොලර් 1000ක් කියමුකෝ. එතකොට අපි සාමාන්‍ය ඩොලර් 1000ක් 2000ක වගේ ඩිපොසිට් එකක් තියන්න ඕනේ. ඒ ඩිපොසිට් එක තියන්නේ හදිස්සියවත් දැන් අපි මේ ගෙදරින් යනකොට මේ ගෙදර අපේ අතින් මොන හරි හිතන්නකො ටැප් එකක් කැඩුනා, ෂවර් එකේ මොන හරි කැඩුනා එහෙම කියලා. එතකොට ඒගොල්ලෝ ඒ ඩිපොසිට් එකෙන් අපේ ඒ ගාණ කපා ගන්නවා. කපාගෙන ඒවා හදන්න ඒගොල්ලෝ ඒක පාවිච්චි කරනවා. අන්න ඒකට තමයි අපි ඩිපොසිට් එකක් කියලා එකක් තියන්නේ. ඒ වගේම මම කලින් කිව්වනේ අර ඇග්‍රීමන්ට් එකේ කාලයට වඩා වේලාසනින් අපි ගියොත් අපිට ගාණක් ගෙවන්න වෙනවා කියලා. අන්න ඒ ගාණත් සමහර වෙලාවට ඒගොල්ලෝ ඒ ඩිපොසිට් එක තියා ගන්නවා ඒ ගාණ වෙනුවට. ඉතින් ඔයගොල්ලෝ දැන් බැලුවනේ අපි බලන්න ගියපු අපාර්ට්මන්ට්ස් මොනවද සහ ඒවයි විස්තර. ඉතින් අදත් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයගොල්ලන්ට ගොඩක් thank you. මේ වීඩියෝ එක සම්බන්ධ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න මේ වීඩියෝ එකට. එතකොට අපි ප්‍රශ්න ටික ඔක්කොම එකතු කරලා තව වීඩියෝ එකක් කරන්නම් අපාර්ට්මන්ට් සම්බන්ධව. ඉතින් එහෙනම් අදත් වීඩියෝ එක බලාගෙන හිටියට ඔයගොල්ලන්ට ගොඩක් thank you. ආය දවසක ආය වීඩියෝ එකක් අරගෙන එනකම් අපි ගිහිල්ලා එන්නම්. bye.